මම අද කියලා දෙන්න යන්නේ කීල්ස් රසට තෙල් දාන විදිහ ඉක්මනින්ම. මම අරන් තිනවා කීල්ස් පොඩි පැකට් එකක්. 6 වගේ 6 විතර පැකට් එකක් අරන් තිනවා. ලුණු කපාගෙන තියනවා. කරපිංචා, අවු මිරිස්, තක්කාලි, රම්පේ. ඔයගොල්ලන්ගේ තියනවා නම් මාළු මිරිස් දාන්න මේ අවු මිරිස් නැතුව. දැන් අපි බලමු මේක හදන විදිය. දැන් මම ඇතිලිය ලිපේ තියාගත්තා. දැන් ලිප පත්තු කරගෙන මේ තෙල් ටිකක් දාගමු. දාගෙන කීල්ස් ටික ඉස්සලම වැද ගන්න ඕනේ. තෙල් ටිකක් දාගන්න. දැන් තෙල් ටික රත් වුණාම අපි කීල්ස් ටික වැදගමු. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඉක්මනටම ලේසියෙන්ම හදන්න පුළුවන් විදිය. මේක හොඳට තෙලේ බැද ගන්න ඕනේ. හොඳට බැදුනට පස්සේ තමයි ලුණු අවු මිරිස් ඒව ටික දාගන්න ඕනේ. මේක මේ ටිකක් පාට වෙනකන් දුඹුරු පාට වගේ වෙනකන් ටිකක් බැද ගන්න ඕනේ. හොඳට බැදෙන්න ඕනේ. උගලන්ට මේ බැදෙනකොට තේරෙනවද මේක ටිකක් බැදුනම මේ ලුණු දාගමු. දැන් බැදිලා තියෙන්නේ අපි දැන් මේක ලුණු ටික දාගමු. ලුණු අවු මිරිස් මේ කරපිංචා රම්පේ ඒ ටික ඔක්කොම දාගමු. තක්කාලි දාගන්න එපා. මේක හොඳට බැදෙන්න ඕනේ. බැදුනට පස්සේ අපි මේ මිරිස් කෑලි ඒ ටික දාගමු. ලුණු ටික හොඳට බැදුනට පස්සේ හොඳට තෙලේ ලුණු ටික බැදෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ තියෙනවා නම් මාළු මිරිස් දාන්න. මේට වැඩි රසයි මාළු මිරිස් දැම්මම මගේ ළඟ තිබ්බේ නෑ. මම එකයි අවු මිරිස් දැම්මේ. ඔය මාළු මිරිස් ටිකක් දාගන්න. මේක හොඳට බැදෙන්න ඕන. තව ටිකක් බැදුනට පස්සේ මිරිස් කෑලි දාගන්න. දැන් ලුණු ටික බැදලා තියෙන්නේ. අපි මිරිස් කෑලි දාගමු. තේ හැටි 2යි භාගයක් විතර මම දාගත්තා. මේ ඒගොල්ලෝ මේට වැඩිය සැරට කනවා නම් මේට වැඩිය දාගන්න. දාගෙන හොඳට කවලම් කරලා ලුණු දාගමු. දැන් හොඳට මේක තෙලේ බැදෙන්න ඕනේ මිරිස් කෑලි ටික. ගන්න මේ බැදුනට පස්සේ අපි දාගමු තක්කාලි. දැන් අපි තක්කාලි ටිකක් දාගමු. අන්තිමට තමයි තක්කාලි ටික දාගන්න ඕනේ. තක්කාලි ගෙඩියක් විතර වගේ දාගන්න. පොඩි ගෙඩියක්. මේක තව විනාඩියක් විතර වගේ හොඳට බැදුනම අපි ලිප ඕෆ් කරගමු. ලිපෙන් බාගමු. මම මේ ඉක්මනටම හදපු කීල්ස් බැදුම ඔයගොල්ලොත් හදලා බලලා මට කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.